ලෝකය පුරා කාලගුණික විද්‍යාඥයන්ගේ දැඩි අවධානමට ලක්ව පවතින දැනටමත් ලෝකයේ පැති කිහිපයකට බලපෑම් එල්ල කරමින් පවතින ස්වභාවික සංසිද්ධියක් ලෙස එල්නිනෝ තත්ත්වය හඳුන්වා දීමට හැකියාව තියෙනවා. ස්පාඤ්ඤ භාෂාවෙන් එල්නිනෝ කියන්නේ පිරිමි ළමයා යන අර්ථය. විද්‍යාත්මකව බලද්දී එල්නිනෝ තත්ත්වය පැසිෆික් සාගරයේ සමකයට ආසන්නයේ මුහුදු මතුපිට ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීමේ චක්‍රීය ක්‍රියාවලියක්. මෙය වසර 2ක් හෝ 7ක් වැනි කාල පරාසයන්ට වරක් ඇතිවන ස්වභාවික සංසිද්ධියක්. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සමකය දිගේ හමා එන ප්‍රබල වෙළඳ සුළං මගින් පැසිෆික් සාගරයේ මතුපිට ඇති උණුසුම් ජලය ආසියාව හා ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනවා. එවිට දකුණු ඇමරිකානු වෙරළ තීරයෙන් ගැඹුරු මුහුදේ ඇති සිසිල් සහ පෝෂ්‍ය පදාර්ථ සපිරි ජලය මතුපිටට පැමිණෙනවා. නමුත් එල්නිනෝ තත්ත්වයකදී සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. බටහිර දෙසට හමා යන වෙළඳ සුළං අසාමාන්‍ය ලෙස දුර්වල වෙනවා. සමහර විටක ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට හමා යන්නත් පුළුවන්. මේ නිසා බටහිර පැසිෆික් කලාපයේ ගොඩනැගී තිබූ උණුසුම් ජලකඳ නැවතත් දකුණු ඇමරිකාව දෙසට ගලා ඒමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ආසියාවට වැසි රැගෙන එන වායුගෝලීය සංසරණ පද්ධතිය මේ උණුසුම් ජලකඳත් සමග පැසිෆික් සාගරයේ මැදට හෝ නැගෙනහිරට විස්ථාපනය වෙනවා. ඉදිරියේදී ඇතිවන එල්නිනෝ තත්ත්වයෙන් ලෝකයට මොකද වෙන්නේ? හරිතාගාර වායු විමෝචනයේ දැනටමත් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති පසුබිමක පැමිණෙන නිසා විද්‍යාඥයෝ අනුගවන්නේ එල්නිනෝ තත්ත්වය එය වඩා දරුණු වීමට හැකියාව පවතින බව. දරුණු නියඟයන් සහ ලැබුගෙන ගම් වතුර සහ අධික වැසි බොහෝ විට ඇතිවීමට පුළුවන්. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ එල්නිනෝ බලපෑම් කලාපයට තරමක් සමීපව. ඉතිහාස දත්ත දෙස බැලීමේදී එල්නිනෝ වසරවලදී ලංකාවේ කාලගුණය ප්‍රධාන ආකාර දෙකකට වෙනස් වෙන බව පේනවා. විශේෂයෙන්ම නිර්තදිග මෝසම් කාලයේදී දිවයිනට අඩු වර්ෂාපතනයක් ලැබීමටත් ජලාශවල ජල මට්ටම පහත බැසීමටත් කෘෂිකාර්මාන්තයට හා විදුලි උත්පාදනයට බාධා පැමිණීමටත් ඉඩ තිබෙනවා. නමුත් අන්තර්මෝසම් කාලයේදී අධික වැසි ලැබී ගම් වතුර සහ නායම් තත්ත්වයන් ඉහළ යෑමේ සම්භාවිතාවයක්ද පවතිනවා. එල්නිනෝ කියන්නේ අපිට නතර කළ හැකි දෙයක් නෙවෙයි. ඒ ස්වභාවයෙන්ම එක් මහා පරිමාණ හුස්ම ගැනීමක්. නමුත් විද්‍යාවේ දියුණුව නිසා ඉදිරියේදී සිදුවීමට නියමිත මේ දේ කලින් අනාවැකි කීමට අපිට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තිරසර ජල කළමනාකරණය, නියඟයට ඔරොත්තු දෙන භෝග වගා කිරීම සහ ආපදා කළමනාකරණ සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් මේ පැසිෆික් සාගරයේ ඡාණ්ඩ දරුවා ලෝකෙම හොල්ලන්නට පෙර අපට ඉන් සිදුවන හානිය අවම කර ගැනීමට හැකියාව ලැබේ. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.